සිංහ ලග්නය සිංහ ලග්න හිමියනේ ආයිබෝවන් 2026 මැයි මාසය ඔයාලට දෙපැත්ත කැපෙන කඩුවක් වගේ කාලයක්. එක පැත්තකින් ලග්නාධිපති රවි උච්ච වෙලා 9 වැන්නේ. සිකුරු 10ට බුධ 10ට රස්සාව තනතුරු සල්ලි වහින රාජයෝගය. අනෙක් පැත්තෙන් රාහු දැනටමත් ඔයාලගේ 7 වැන්නේ ඉන්නේ. සනිත් 8 වැන්නේ. ඒ කියන්නේ විවාහය, බිස්නස් පාර්ට්නර්, සෞඛ්‍ය ගැන හොඳටම පරිස්සම් වෙන්න ඕන කාලයක්. අද සම්පූර්ණ ග්‍රහචාරය ලියලා දෙන්නම්. මැයි 9 දක්වා බුධ අෂ්ට නිසා කාටත් පරිස්සමෙන් වීඩියෝ එක අවසානය දක්වා බලන්න. රවි මැයි 14 දක්වා මේෂ 9 වැන්නේ උච්චයි. සිංහ ලග්නයේ රජා රවි. මැයි 14 වෙනකන් රවි ඉන්නේ උච්චම තැන මේෂ රාශියේ ඔයාලගේ 9 වැන්නේ. 9 වැන්න තාත්තා, ගුරුවරු, ආණ්ඩුව, ධර්මය, වාසනාව, විදේශ ගමන් නියෝජනය කරනවා. මේකෙන් වෙන්නේ තාත්තාගෙන් වාසි. උපදෙසක්, දේපලක්, උදව්වක් ලැබෙනවා. තාත්තා ලෙඩ වෙලා හිටියොත් සනීප වෙනවා. ආණ්ඩුවෙන් දිනුම්, වීසා, බලපත්‍ර, සම්මුඛ පරීක්ෂණ ආදී ආණ්ඩුවෙන් කෙරෙන වැඩ හරියනවා. බලධාරීන්ගෙන් කැමැත්ත, අවසරය ලැබෙනවා. නම කීර්තිය, කතාවෙන්, දේශනවලින් නම ප්‍රසිද්ධ වෙනවා. විදේශ පිටරට යන්න, ඉගෙන ගන්න පාරවල් ඇරෙනවා. පරිස්සම් වෙන්න. රවි උච්ච වුණාම එගෝ එක වැඩි වෙනවා. මම තමයි හරි කියලා තාත්තට ගුරුවරුන්ට වාද කරන්න එපා. නිහතමානී වුණොත් මේ යෝගය දිගටම තියෙයි. රාහු කුම්භයේ 7 වැන්නේ 2025 මාර්තු ඉඳන් ඉන්නේ. දැන් කතා කරමු. ඔයාලට 2025 මාර්තු 18 වෙනිදා ඉඳන් බලපාන රාහු ගැන. රාහු දැන් අවුරුද්දකට වැඩිය ඔයාලගේ 7 වැන්නේ කුම්භ රාශියේ ඉන්නේ. අලුතෙන් එනවා නෙවෙයි. 7 වැන්න විවාහය, බිස්නස් පාර්ට්නර්, ගිවිසුම්, එලිපිට සතුරෝ. රාහු මායාව, බොරුව, ඔන්ලයින් පිටරට. මේ මැයි මාසයේ විශේෂයෙන් පරිස්සම් වෙන්න ඕන. සමාජ මාධ්‍ය තුල රැවටිලිකාරයින්ගෙන් නොදන්නා ඇමතුම් වලින් නොදන්නා යමෙක් සල්ලි ඉල්ලුවොත් බ්ලොක් කරන්න. ඔයාව මාසයෙන් කෝටිපතියෙක් කරන්නම් කියලා කෙනෙක් එයි. ඌට කන්නවත් සල්ලි නැහැ. ඔයාගේ සල්ලි ටිකටයි විදින්න එන්නේ. එහෙම කෙනෙක් ආවොත් පාර්ට්නර්ෂිප් එපා. පළමුව ලෝයර් කෙනෙක්ගෙන් උපදෙස් ගන්න. විවාහය ස්වාමියා බිරිඳ එක්ක සැකය වාද. මගේ එක්කෙනා මට මදි කියලා හිතනවා. තර්ඩ් පාර්ටි එකෙන් නිසා ගෙදර රණ්ඩු එන්න පුළුවන්. කතා කරලා විසඳ ගන්න, සැක කරන්න එපා. කේතු ලග්නයේ ඔළුව එහා මෙහා වෙනවා. තනිවම ඉන්න හිතනවා. කොණ්ඩේ යනවා. බඩේ අවුල්. භාවනා කරන්න, අධ්‍යාත්මික පැත්තට යොමු වෙන්න. ශනි 8 වැන්නේ මීනේ. කුජ මැයි 11 දක්වා 8 වැන්න මීනේ. ශනි 2025 මාර්තු 29 ඉඳන් ඔයාලගේ 8 වැන්නේ මුළු මැයි මාසෙම 8 වැන්නේ මාරක ස්ථානයේ. දැන් අෂ්ටමේ රාෂ්ටකය පවතිනවා. 2025 3:29 සිට 2028 2:23 දක්වා. හදිසි අනතුරු, සැත්කම්, නඩු, උරුම දේපල, ආයුෂ. පරිස්සමෙන්. සෞඛ්‍ය වාහන එම් පදින්න, හදිසි සැත්කම්, ලෙඩවලට ඉඩ, ඇස් දත් අස්ථි පරිස්සමෙන්. සල්ලි හදිසි වියදම් වෙනවා. ණය ගන්න අප වෙන්න එපා. නඩු පරණ නඩුවක් උඩට එන්න පුළුවන්. කට වචනෙට ගිවිසුම් ගහන්න එපා. හොඳ රක්ෂණ කෙනෙකුට දීපුව හම්බ වෙන්න කාලයක්. උරුම දේපල ලැබෙනවා. গুপ্ত දේවල් ඉගෙන ගන්න හොඳ කාලයක්. කුජ මැයි 11 දක්වා 8 වන භාවයේ. මේ කාලයේ කේන්ති වැඩිපුර එන කාලයක්. ලේ සම්බන්ධ අසනීප. මැයි 11න් පස්සේ කුජ 9ට යනවා. එවිට තිබෙන ප්‍රශ්නකාරී තත්ත්වයන් අඩු වෙනවා. සිකුරු බුධ රස්සාවේ දිනුම්. සිංහ ලග්නයේ රාජයෝගය. සිකුරු මැයි 1 සිට 14 දක්වා සිකුරු වෘෂභ රාශියේ 10 වන භාවයේ ශස්ත්‍රේත්‍රයි. රස්සාවේ පඩි වැඩි වෙනවා. උසස් වීම් ලැබිය යුතු කාලයක්. ස්ත්‍රී පක්ෂයෙන් උදව්. වාහනයක්, ගෙයක් ගන්න හිතනවා. මැයි 14 31 දක්වා මිථුන 11 වන භාවයේ අය ස්ථානයේ. හිතවතුන්, යහළුවන් හරහා සල්ලි ලැබෙනවා. බෝනස්, අමතර ලැබීම් ආදිය ලැබෙනවා.
පාටි වලට වෙඩින් වලට යන්න ලැබෙනවා. බුද දෙකේ දෙවනි භාවයේ 11 වෙනි භාවයේ අධිපති. මැයි 1 සිට 9 දක්වා මේෂ රාශියේ 9 වැන්නේ අස්තයි. කට පරිස්සමෙන් මේ දිනවල කරන කියන කටයුතු වල වැරදි වෙන්න පුළුවන්. ලොකු තීරණ ගන්න එපා. සල්ලි ගනුදෙනු නවත්තන්න. මැයි 9 සිට 15 දක්වා අස්තයි. අස්තය ඉවරයි. බුද්ධිය එනවා. මැයි 15 සිට 29 දක්වා බුධ වෘෂභයේ 10 වැන්නේ. කතා බහෙන් ලියකියවිලි වලින් සල්ලි. සම්මුඛ පරීක්ෂණ උසස් වීම් වලින් දිනුම්. මැයි 29 සිට මිථුන 11 වැන්නේ ශාස්ත්‍රයේසයි. බුධ බලවත්ම තැන. යහළුවෝ හරහා කොමිස් වලින් වෙළඳාමෙන් වැඩි වාසි. ගෝල්ඩන් පීරියඩ් මැයි 14 සිට 29 දක්වා. රවි වෘෂභයේ 10ට සිකුරු 11ට බුධ 10ට රස්සාවේ තනතුරු සල්ලි තුනම එකම එන දවස් 15ක්. ගුරු 11 වැන්නේ චන්ද්‍රයත් සමග. ගුරු මුළු මාසෙම මිථුනේ 11 වැන්නේ ආදායම වැඩි වෙනවා. දරුවන් නිසා සතුටු වෙන්න පුළුවන්. ඊටාම සුබයි. හැබැයි ගුරු 11 සතුටු නිසා වැඩි බලාපොරොත්තු තියාගන්න එපා. වැඩියෙන් ලැබෙයි කියලා හිතාගෙන ඉන්නකොට අඩුවෙන් ලැබෙනම දුක් වෙන්න වෙනවා. ළමයින්ගේ ඉගෙනීමට වියදම් යනවා. සාරාංශය මැයි මාසයේ දිනුම්. මැයි 1-14 රවි උච්චයි. නම කීර්තිය ආණ්ඩුවෙන් වාසි. මැයි 14-29 රස්සාවේ රාජයෝගය. වැටුප් උසස් වීම මුදල්. මැයි 29න් පස්සේ බුද්ධ ශාස්ත්‍රයේසයි. කටින් සල්ලි සොයන කාලයක්. පරිස්සම් වෙන්න. මැයි 1 සිට 9 දක්වා බුධ අස්තයි. කටයි අත්සනුයි පරිස්සම් කරගන්න. ලොකු තීරණ ගන්න එපා. මුළු මාසෙම රාහු 7ට. විවාහය පාර්ට්නර් ඔන්ලයින් රැවටිලි. අලුත් කෙනෙක් විශ්වාස කරන්න කලින් 10 වාරයක් හිතන්න. මුළු මාසෙම රවි 8ට ශනි සෞඛ්‍ය වාහන නඩු හිමින් යන්න. කරන්න ඕන දේවල් මැයි 14 වෙනකන් උදේට ඉර වඳින්න. වැඩිහිටියන්ට තාත්තට සැලකිලිමත් වන්න. මැයි 14-29ත් අතර සම්මුඛ පරීක්ෂණ ඩීල් අත්සන් කරන වැඩ රැකියා මාරු කරන වැඩ කරන්න. මේ දවස් 15 මිස් කරගන්න එපා. පාර්ට්නර් එක්ක විවෘතව කතා කරන්න. සැක කරන්න එපා. අලුත් සම්බන්ධතා ඇති කරන්න. වාහන හිමින් පදින්න. රක්ෂණ වෛද්‍ය උපදෙස් ලබා ගන්න. කළ යුතු ප්‍රතිකර්ම රවිට ඉරිදා රතුමල් තිරිඟු දාන දෙන්න. රාහුට සෙනසුරාදා ගණ දෙවියන්ට පොල් තෙල් පහනක් දුර්ගාමයන්යන්ට පත්තු කරන්න. බොරු කියන් එක නතර කරන්න. ශනිට අඟහරුවාදා කාල බහිරවයට කළුතල පූජා කරන්න. අසරණීන්ට කෑම දෙන්න. බුදට බදාදා කොළපාට දේවල් දාන දෙන්න. ගණ දෙවි පිහිට පතන්න. සිකුරුට සිකුරාදා සුදුමල් දේවාලයකට පූජා කරන්න. ඉතින් සිංහ ලග්න හිමියනේ 2026 මැයි මාසේ ඔයාලට රජ වෙන්නත් පුළුවන්, රජකම නැති කරගන්නත් පුළුවන්. රවි සිකුරු බුධ ඔයාලව උඩට යනවා. රාහු ශනි කේතු පරීක්ෂා කරනවා. මමත්වය අතහරින්න. නිහතමානීව බුද්ධියෙන් වැඩ කළොත් මේ මාසයේ ලබන දියුණුව අවුරුදු ගණනක් තියෙයි. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. සිංහ යහළුවන්ට ෂෙයා කරන්න. ඔයාගේ අත්දැකීම් කමෙන්ට් කරන්න. පෞද්ගලික කේන්දර පරීක්ෂාවකට 071 098 55 88ට WhatsApp කරන්න. මම චන්ද්‍ර හේවාගම ජයශ්‍රී.